ආයිබෝවන් තා කරන්නේ A Working Man චිත්‍රපටයේ කතා සාරාංශය ගැන. මේකේ ප්‍රධාන චරිතය ලිවෝන් එයා සාමාන්‍ය ඉදිකිරීම් වැඩ කරන කෙනෙක් වගේ තමයි පේන්නේ. ඒත් ඇත්තටම එයාගේ අතීතය ටිකක් සංකීර්ණයි. නේද? හමුදා සේවය කරපු කෙනෙක්. ඔව් ඒක ඇත්ත. එයා ගොඩක් දක්ෂ සේවකෙක්. ඒත් එක්කම තමන්ගේ දුව මේරිගේ බාරකාරත්වය ගන්නත් නීතිමය සටනක ඉන්නේ. හරි. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එයාගේ මාමණ්ඩි හිතන්ට විදිහට මමණ්ඩි හිතන්නේ ලිවෝන්ගේ අර හමුදා අතීතය, ඒ කියන්නේ PTSD වගේ දේවල් සමහර වෙලට මොළයට වෙච්ච හානි මේවා නිසා දරුවට අවදානමක් වෙන්න පුළුවන් කියලා. ඒක තමයි එයාගේ බය. ඉතින් කතාවේ ලොකුම වෙනස වෙන්නේ ලිවෝන්ගේ බස් ජෝ ගාර්සියාගේ දුව ජෙනීව පැහැරගන්න එක. ඔව්. ගාර්සියා පවුල ලිවෝන්ව සලකන්නේ හරියට පවුලම කෙනෙක් වගේ. ඉතින් පොලිසියෙන් හැම ඉක්ම නුදෙව්වක් බලාපොරොත්තු වෙන බැරි තැන එයාලා කෙලින්න ලිවෝන්ගෙන් උදව් ඉල්ලනවා. ඉතින් Tamanට උදව් කරපු පවුලක්නේ. ඔව්. ඒ පක්ෂපාතීකම නිසාම එයා අන්තිමේදී මේ අභියෝගය බාර ගන්නවා ජෙනීව හොයා ගන්න. එතනින් පටන් ගන්න විමර්ශනය නම් හරිම තීව්‍රයි. එයාගේ අර අතීත හැකියාවන් ඔක්කොම එළියට එනවා. එයා මුලින්ම යන්නේ ජෙනීව අන්තිමට දක්වපු තැනට අර බාරයකට. එතනදී මොකද්ද අර පොඩි හොඩුවාවක් හම්බ වෙන්නේ? ජෙනීගේ මාලෙන් ගෙලවන මුතු ඇටයක්. ඒක තමයි පළවෙනි එක. ඒ වගේම එතන හිටපු බාටෙන්ඩර් ජොනි ගැන සැක හිතනවා නේද? ඔව්. එයා නිකම්ම සැක කරලා නවතින්නේ නැහැ. ජොනීව පස්සෙන් යනවා. ගිහින් ගෙදරදි මල්ලිගෙන ප්‍රශ්න කරනවා ටිකක් තදින්. ඔව් බලහත්කාරයෙන් වගේ තොරතුරු ගන්න හදද්දි තමයි තේරෙන්නේ මේක රුසියානු මාෆියාවේ වැඩක් කියලා. එතන පොඩි ගැටුමකුත් වෙනව නේද ජොනීගේ සගයෝ එහෙම එනවා. හරියට හරි. ලිවෝන් එතනදී එයාගේ හමුදා පුහුණුව හොඳටම පාවිච්චි කරනවා. එයා ඒව පරද්දනවා. එතන තිබ්බ සල්ලි එහෙමන් ගන්නවා. අර පච්ච කොටපු සලකුණුත් දකිනව නේද මාෆියා කල්ලියේ. ඔව්. එතනින් එයා තීරණ ගන්න මේක ලේසි වැඩක් නෙවෙයි කියලා. එතනින් නැමතුනේ නැහැ. කෙලින්ම ගියා ජොන්නිගේ ලොක්කා වෝලෝ ගාවට. ගිහින් එයාවත් අල්ලගෙන තර්ජනය කළා තොරතුරු ගන්නවා. එතනදී තමයි අර ඩෙමි කියන නම එළියට එන්නේ. ඔව්. හැබැයි තොරතුරු අරගෙන ලෙවොන් වෝලෝවත් ඉවරයක් කරනවා. ඒ කියන්නේ මේක කොච්චර සීරියස් අරන්ද කියලා පේනවා. මේ වෝලෝව මැරුවට පස්සේ තමයි සීන් එක තවත් දරුණු වෙන්නේ. ඇයි ඒ? වෝලෝගේ සහෝදරයා සයිමන්. එයා තමයි සංවිධානයේ ලොක්කා. එයා ලෙවොන්ගෙන් පලිගන්නවා. ඒ විතරක් නෙවෙයි අර ඩෙමිවත් ඉලක්ක කරනවා නේද? වෝලෝව පාවලා දුන්නා කියලා හිතලා. ඔව්. ඩෙමි කියන්නේ එයාලගේම ලේලියෙක්. ඒ කියන්නේ ලෙවොන් දැන් මාෆියාවේ ප්‍රධාන ටාගට් එකක්. තත්ත්වය තවත් දරුණු වෙනවා යාලා ලිවෝන්ගේ පවුල දත තිබ්බම. ලිවොන්ගේ මාමණ්ඩිගේ ගෙදරට ගිනි තියනවා. හැබැයි ලිවෝන් ගිහින් යාව බේර ගන්නවා. ඔව් ඒ සිද්ධිත් එක්ක මාමණ්ඩිට තේරෙනවා මේරිව බලා ගන්න ඉන්න හොඳම කෙනා ලිවෝන් කියලා. එයාත් දුවව ලෙවොන්ට බාර දෙනවා. ඒක ලෙවොන්ට ලොකු වගකීමක් වගේම පිළිගැනීමකුත් වෙනවා ඇති. ඊට පස්සේ ලෙවොන් දුවව එක්කන් යනවා එයාගේ පරණ හමුදා මිත්‍රයෙක් ගාවට. ගනී කියලා. ගනී තමයි යාට උදව් කරන්නේ. ආයුධ එහෙම දෙන්නේ. ඔව්. එයාට අවශ්‍ය සහයෝගය දෙන්නේ ගනී. ඒ කියන්නේ ලෙවොන්ට තාම විශ්වාසවන්ත කට්ටිය ඉන්නවා. හොඳයි. දැන් ඉතින් සම්පූර්ණ අවධානය ජෙනීව බේරගන්න එකට. එයා ඩෙමිව හොයාගෙන යනවා. ගිහින් බලහත්කාරයෙන් දැනගන්නවා ජෙනී ඉන්න තැන. ඒක තියෙන්නේ ලොකු ආරක්ෂාවක් තියෙන මන්දිරයක නේද? ඔව්. එතනට කඩාවදින එක තමයි කතාවේ ක්ලයිමැක්ස් එක වගේ. අතුලට ගියාම සටන් කරන්න වෙන්නත් ලේසි පහසුවයි එක නෙමෙයි. අර ඩච් වගේ. හරියටම හරි. ඩච් කියන්නේ දක්ෂ හොඳට පුහුණු වුණු කෙනෙක්. සටන් එහෙම ගොඩක් දරුණුයි. ලෙවෝලියාගේ උපරිමෙන් සටන් කරනවා. මේ ඔක්කොම බාධක මැද්දෙන් ගිහින් අන්තිමේදී ලෙවොන් ජෙනීව හොයාගන්නවා. ජෙනීත් උදව් කරනව නේද පැනගඳ? ඔව්. එයාත් එයාව පැහැරගත්තු කෙනෙක්ව අඩපණ කරනවා. දෙන්නම එකතු වෙලා එතනින් බේරිලා එනවා. ඒත් ඉවරයක් නෑ වගේ සයිමන් මේ ඔක්කොම බලාගෙන ඉන්න වගේ පේනවා. ඒක තමයි ඉංගියක් දෙනවා කතාව තව ඉස්සරහට තියෙනවා කියලා. ඉතින් කොමාරි අන්තිමේදී ජෙනී ආපහු ගෙදර එනවා නිර්බද්‍රිතව. ගාසියා පවුල ගොඩක් සතුටු වෙනවා. ලෙවොන්ට ස්තුති කරනවා. ලෙවොන් තායේ එයාගේ දුව මේරි එක්ක එකතු වෙනවා. එයාගේ අරමුණ ඉෂ්ට වුණා. ආයෙත් අර සාමාන්‍ය වැඩ කරන මිනිස්සා වෙන්න හදනවා. ඒත් කතාවේ අන්තිම හරියෙන් අපිට තේරෙනවා ඒක එච්චර ලේසි නෑ කියලා. සයිමන් තාම පලිගන්න බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ ලෙවොන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න හැදුවත් අතීතයේ යාව අතාරින්නේ නෑ වගේ. ඔව්. එයාගේ අර හැකියාවන් එයා ඇති කරගත්තු සතුරන් ඒ ඔක්කොම එක්ක යාට නිකන් ඉන්න දෙයිද කියන එක ප්‍රශ්නයක්. ඇත්තටම ඒක තමයි මේ කතාව ඉවර වෙද්දී අපේ හිතේ ඉතුරු වෙන ප්‍රශ්නේ. කෙනෙක් තමන්ගේ අතීතයෙන් විශේෂයෙන්ම අර වගේ ප්‍රචණ්ඩ අතීතයකින් ගැලවෙන්න හදුවත් ආදරය කරන අයව බේරගන්න ආයත් අඳුරු ලෝකෙටම යන්න උනාම එයා කවුද? එයා තාමත් අර වැඩ කරන මිනිසාද නැත්නම් මේ ඇතුලේ අද පරණ සෙබලා තාම ඉන්නවද? ඒක හිතන්න හොඳ ප්‍රශ්නයක්.